අදත් මගේ channel එකත් එක්ක එකතුලා ඉන්නවලව සාදරයෙන් පිළිගන්නවා. ඔයත් ගෙදර ලස්සනට මාළු ටැංකියක් හදලා සුරතල් මසුන් නැති කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් මාළු ටැංකියක් ගෙනල්ලා දාලා දවස් දෙක තුනෙන් මාළු මැරෙන නිසා වැඩේ අතහැරලා දාපු කෙනෙක්ද? ගොඩක් අය හිතන්නේ මාළු ටැංකියක් කියන්නේ වතුර ටිකක් දාලා මාළු ටිකක් අතහැරලා ඒකට කෑම දාන එක විතරයි කියලා. අන්න ඒ නිසායි ගොඩක් අයට මාළු හදන එක වර්ධින්නේ. අද මම මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලත් එක්ක සුරතල් මසුන් නැති කිරීම ගැන මුල සිට සරලව නිවැරදිව සහ විද්‍යාත්මකව පටන් ගන්න කොහොමද කියලා දෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට කිසිම රිස්ක් එකක් නැතුව සාර්ථකව මේ විනෝදාංශය පටන් ගන්න පුළුවන්. මුලින්ම කියලා දෙන්නම් ගැලවෙන ටැංකියක් තෝරගන්න කොහොමද කියලා. අලුතෙන් පටන් ගන්න අය කරන ලොකුම වැරැද්දක් තමයි කුඩා ටැංකියක් තෝරගන්න එක. කුඩා ටැංකිය වල වතුර ප්‍රමාණය අඩු නිසා ඉක්මනට වතුර අපිරිසිදු වෙනවා. ඒ වගේම උෂ්ණත්වයත් ඉක්මනටම වෙනස් වෙනවා. ඒ නිසා අවම වශයෙන් අඩි 2ක විතර ටැංකියක්වත් එහෙමත් නැත්නම් ගැලුම් 15ක 20ක වගේ ටැංකියකින් පටන් ගන්න එක තමයි හොඳ. තවත් වැදගත් කාරණයක් තමයි ටැංකියේ තියෙන ස්ථානය. ඍජුවම ඉරියලි වැටෙන තැන්වල ටැංකිය තිබ්බට පස්සේ පාසි බැඳෙන වේගය ඉක්මනට වැඩි වෙනවා. එතකොට නිතර වතුර අස් කරන්න වෙනවා. තව වතුර රත් වෙන වේගෙත් වැඩි වෙනවා. ඒක ගොඩක් මාළුන්ට බලපාන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර සද්ද තියෙන තැන්වල මිනිස්සු නිතර යන එන තැන්වල තිබ්බම මාළු බය වෙන්න පුළුවන්. අපි දැන් බලමු ටැංකියට ඕන කරන අත්‍යවශ්‍ය උපකරණ මොනවද කියලා. පළවෙනි එක තමයි ෆිල්ටර් එක. මාළු ටැංකියකට ෆිල්ටර් එකක් අනිවාර්යෙන්ම ඕනේ. ස්පොන්ජ් ෆිල්ටර්, ඉන්ටර්නල් ෆිල්ටර්, টොප් ෆිල්ටර් වැනි විවිධ වර්ගයේ ෆිල්ටර් වර්ග අපිට වෙළඳපොලේ දැක ගන්න පුළුවන්. ටැංකිය ඇති කරන මසුන්ට ගැලපෙන ආකාරයේ ෆිල්ටර් එකක් අපිට ෆිල්ටර් භාවිතා කරද්දී තෝරගන්නට වෙනවා. අපිට දකින්න ලැබෙන ගොඩක් අය කරන වැරැද්දක් තමයි ටැංකියේ ගෙනල්ලා ඒ වෙලෙම වතුර දාලා මාළු දාන එක. මාළුන්ගේ මල පහ සහ කෑම ඉතිරි වෙන වතුරේ ඇමෝනියා ද්‍රව්‍ය හැදෙනවා. මේ ඇමෝනියා නැති කරන්න බෙනිෆිෂල් බැක්ටීරියාව ටැංකිය ඇතුලෙන් වර්ධනය වෙන්න ඕනේ. ඒකට වතුර දාලා ෆිල්ටර් එකක් දාලා අඩුම තරමේ දවස් 2ක් 3ක් හෝ තියන්න ඕන. එතකොට ටැංකිය සයිකල් වෙනාට පස්සේ බෙනිෆිෂල් බැක්ටීරියාව ටැංකිය ඇතුළෙම හැදෙනවා. අවශ්‍ය නම් බෙනිෆිෂල් බැක්ටීරියා ලික්විඩ්ස් කඩෙන් අරන් අපිට ටැංකියට එක් කරන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ඊළඟට තමයි වැදගත්ම කාරණාව තියෙන්නේ. මාළු තෝරා ගැනීම. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ඉක්මනින් මැරෙන්නේ නැති ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ග තෝරගන්න ඕනේ. ගප්පි සහ ප්ලීටි. ඊටාම අලංකාර ඉක්මනින් බෝ වෙන මාළු జాතියක්. ඊළඟ මාළුව තමයි ගෝල්ඩ්ෆිෂ්. ගොඩක් අය හදන්න ආස මාළුවෙක් තමයි ගෝල්ඩ්ෆිෂ් කියන්නේ. එයාලගේ විවිධ පාට වර්ගවල මාළු ඉන්නවා. හැබැයි ගෝල්ඩ්ෆිෂ් හදද්දි මතක තියාගන්න ඕන විශේෂ දෙයක් තමයි ගෝල්ඩ්ෆිෂ්ලා ගොඩක් වතුර අපිරිසිදු කරනවා. ඒ නිසා පොඩ්ඩක් විශාල ටැංකියක් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම හොඳ ෆිල්ටර් එකකුත් ගෝල්ඩ්ෆිෂ් මාළු හදද්දී අපිට පාවිච්චි කරන්න වෙනවා. පහසුවෙන් හදන්න පුළුවන් තවත් මාළු జాතියක් තමයි සීබ්‍රා වර්ග සහ ටෙට්‍රා වර්ග. මේ මාළු රංචු වශයෙන් ඉන්න තමයි වැඩිපුරම ප්‍රිය කරන්නේ. ඒ නිසා ඉතාමත් අලංකාරව රංචු වශයෙන් මේ මාළු අපිට ටැංකිය වල හදන්න පුළුවන්. සීබ්‍රා සහ ටෙට්‍රා මාළු වර්ග කුඩා හින්දා ස්පොන්ජ් ෆිල්ටර් එකක් පාවිච්චි කරන එක ඉතාම වැදගත්. සමහර විශාල ෆිල්ටර් වලට මේ මාළු පය ඇදිලා යන්න පුළුවන්. ඒ හින්දා ස්පොන්ජ් ෆිල්ටර් එකක් වැනි කුඩා ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න වෙනවා. තවත් අලංකාර මාළු වර්ගයක් තමයි ෆයිටර් කියන්නේ. මෙයාලා බෙටා කියලාත් හඳුන්වනවා. මේ මාළු පොඩි ටැංකියක වුණත් අපිට පහසුවෙන් හදන්න පුළුවන්. බෙටා මාළු හදද්දි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි පිරිමි මසුන් එකට මේගොල්ලොන්ව හදන්න බෑ. එතකොට එයාලා කොටා ගන්න මැරෙනවා. ඒ හින්දා බෙටා මාළු හදනකොට පිරිමි මසුන් තනියෙන් තමයි හදන්න ඕනේ. අපි ඊළඟට කතා කරමු මාළුන්ට කෑම දෙන විදිහ සහ ඒගොල්ලෝ නඩත්තු කරන්නේ කොහොමද කියලා. මාළුන්ට කෑම දෙනකොට විනාඩි 2ක් ඇතුළත කාලය ඉවර කරන්න පුළුවන් ප්‍රමාණයකට විතරක් දවසකට එකපාරක් හෝ දෙපාරක් මාළු කෑම යොදන්න ඕනේ. ඉතිරි වෙන කෑම වතුරේ කුණු වෙලා ඇමෝනියා ගතිය වැඩි වෙනවා. එහෙම ඇමෝනියා වැඩි වුණාම කලින් කිව්වත් වගේ මාළු මැරෙන්න ගොඩක් ඒක බලපානවා. ගොඩක් අය කරන තවත් වැරද්දක් තමයි මාළු ගෙනාපු ගමන් ටැංකියට දැමීම. කඩෙන් ගන්න මාළු එකපාරටම ටැංකියට දාන්න බෑ. ඒගොල්ලෝ ඉන්න බෑග් එක විනාඩි 15ක් 20ක් ටැංකියේ වතුර මත තියලා උෂ්ණත්වය සමාන වුණාට පස්සේ එයාලව ටැංකියට දාන්න ඕනේ.
සුරතල් මසුන් නැති කිරීම කියන්නේ මනසට ලොකු සහනයක් ගෙන දෙන, නිවසට ලොකු ලස්සනක් ගෙන දෙන අලංකාර විනෝදාංශයක්. නිවැරදි විදිහට මුලින්දම පටන් ගත්තොත් ඔයාලට කිසිම කරදරයක් නැතුව මේ වැඩේ සාර්ථක කරගෙන යන්න පුළුවන්. ඔයාලා දැනටමත් මාළු හදන කෙනෙක් නම් ඔයාගේ ආසම මාළුවා කවුද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලා අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා යන්නත් අමතක කරන්න එපා.